ගැන කියනවා. එයා මොකද කරේ? මොකවත් වැලන්ටයින් දවසේ. එකකින් මොකක්ද නරුයි හාමුදුරන්ගේ පණ ඇහුවා. උදේ 8ට. සිලකුත් ෆ්‍රී හම්බෙනවා. 4ක් ගෙවුවා 4ක්. අපි ක්‍රිකට් මැච් එක ගැන දන්නේ. දන්නේ 6යි 4යි දකුණු ශානකයි වනිතවත්. ගොඩ දවසකින් හම්බුණා විවිධ දාලා ගන්න කණුවේ. අනේ විහිළුවක් වෙයිද දන්නේ මේ මම නම් එනවා බෑ මම නම් ගන්න එපා මට ලැජ්ජයි මට කියන්න හෙලෝ ළමයි වෙල්කම් බෑක් ටු මයි YouTube channel ඔන්න සති දෙකකට විතර පස්සේ තමයි vlog එකක් රෙකෝඩ් කරන්නේ. ඒ ගිය සති දෙකේම වැඩ ගොඩාක් තිබුණා. චුට්ටක් බිසි වුණා. ඒක නිසා vlog එකක් රෙකෝඩ් කරන්න බැරි වුණා. අපි දැන් ඉකොන් ඩිපාර්ට්මන්ට් එකට තාම අලුත්නේ තාම මාස දෙකක් වගේ ගිහිල්ලා. ඒක නිසා ඩිපාර්ට්මන්ට් එකෙන් අපි වැඩක් කරනවා. පොඩි පොඩි වැඩ දෙක තුනක් තියෙනවා. ඒකේ පළවෙනි වැඩේ විදියට ඕගනයිස් කරනවා මේ දවස්වල. ඒකට ගිය ටිකේ ෆන්ඩ් රේස් කරන්න ස්ටෝල් තිබුණා. එහෙම එක වැඩ ගොඩාක් තිබුණා. දැන් අපි සෙකන්ඩ් ඉයර් එකට ඇවිල්ලා මාස දෙකක් වෙනවා. ඒක නිසා දැන් මිඩ් එක්සෑම් උත් තියෙනවා. අපි කරන යුනිට් 5න් සබ්ජෙක්ට් 3ක වගේ මිඩ් එක්සෑම් තියෙනවා. ඊතුරු ඒවයි නම් ප්‍රසන්ටේෂන් කියලා කිව්වා. ඒ මිඩ් එක්සෑම් උත් මාර්තු මාසේ මුල තියෙනවා කිව්වා. තාම මුකුත් පාඩම් කරලා නැහැ. සෑහෙන ගොඩක් තියෙනවා පාඩම් කරන්න. ඒ වැඩත් එක්ක ඉතින් ගිය ටිකේ ගේන්න බැරි වුණා vlog එකක් ඔයාලට. අපිට තව හෙට CA එකකුත් තියෙනවා ඉංග්‍රීසි වල කන්ටිනියස් ඇසස්මන්ට් එකක් තියෙනවා මූවි රිවිව් එකක්. අපේ රූම් එකේ සමහරුන්ට හෙට තියෙනවා සමහරුන්ට ලබන සතියේ බදාල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොටස් දෙකකට කඩලා තියෙන්නේ. අද මට දවසම ලෙක්චර්ස් තියෙනවා අඟහරුවාදා 8 10 1 5 එක දිගට තියෙනවා. 10 ඉඳන් 1 වෙනකන් ෆ්‍රී තියෙනවා. ඒ ෆ්‍රී වෙලාවේ බලන්න ඕනේ ප්‍රින්සිපල් ඔෆ් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් යුනිට් එකේ මිඩ් එක්සෑම් එක ලබන සතියේට පස්සේ සතිය කියලා කිව්වා. ඒකට තව සති දෙකයි තියෙන්නේ. පිටු 120 පොතක් විතර තියෙනවා පාඩම් කරන්න. ඊයේ අපේ කැම්පස් එකේ වැලන්ටයින් එකට පොඩි ඉවෙන්ට් එකක් තිබුණා ආලවන්ත හැන්දෑව කියලා. මේ ඒක ඊයේ රෙකෝඩ් කරා. ඒ ටික මම අන්තිමට දාන්නම් මේ වීඩියෝ එකේ. මේ අකරතැබ්බකුත් උනා ඒක මේ vlog එකේ අන්තිමට අපි දාන්නම්. තව social work degree program එක ගැන අහලා තිබුණා. social work degree program එක ගැන details උත් මේ vlog එකේ මැද තියේවි. මම ඒක මැදට දාන්නම්. ආපහු financial economics ගැනත් අහලා තිබුණා. ඒක next vlog එකෙන් ගේන්නම්. ඒ විශ්මි ආවේ නැහැ ඊයේ. එයා දෙනවා කිව්වේ. ඔය ශාදිත් නැහැ ඊයේ ආවේ. එයාත් අද දෙනවා කිව්වේ. අපි බලමු එහෙනම් අද දවස් කොහොමද ගෙවෙන්නේ කියලා. සඳුනියනවා වෙන්න මෙතන. සඳුනියනවා. බොරුවට වෙන ෆෝන් එක ඔබ වෙන්නේ. ඉංග්‍රීසිලා තිබ්බත් දන්නේ. ෆයින්. මේවත් ඉතින් සමාදිනාල. අද වගේ යාළුවා. මට නෑ බා. අපිට මෙතන ඉඳලා කැම්පස් එකට යන්න හැටි කියලා. Hi. Good morning. අරගෙද? ලෙක්චර් එක ඉවරයි ළමයි උදේ එක අපි දැන් කන්න යන හොස්ටල් කන්න හොස්ටල් කැන්ටින් එකට කලින් කැන්ටින් එක ඉස්සර අපි කෑවේ නෑ දැන් ඒකටම දුවනවා. දැන් ආ එකටනේ තියෙන්නේ එහෙනම් කැන්ටින් එකේ ඉඳලා එකට යනවා ලෙක්චර් එකට. අද උදේ තිබි ඉවලූෂන් එක මේ සර් කියනවා අපි අහන් ඉන්නවා නෝට් එක දිනනවා පිටු 15ක විතර තියෙයි. අපි මුතු ඉන්න මේ පැත්තෙන් අපි අර ඩබල් අතර ඉස්සරහින් යනවා. ඉගෙන ගන්න ළමයි සුබ කාලයක් උදා වෙලා මම ඔක තරදුව ෂෙයා කරා FB එකේ බලපන්. මම නම් එනවා. බෑ මම නම් ගන්න එපා මට ලැජ්ජයි. මට ඉරේ නෑනේ. මේ අපිට ඉන්නවා ලස්සන යාළුවෙක්. අනේ ඵලයන් උනාගේ වැඩ කරනවා. Nice. සමාධි මේ මොනවද කරේ වැලන්ටයින් දවසේ? මොනවා කරන්නේ සෙනසුරාදානේ නිවාඩු දවසට නිදාගත්ත හොඳට. කැම්පස් එකේ ඉලක්ක කොල්ලෙක්. එහෙම කියන්න එපා.
අපි කැම්පස් ආවේ කොළෝ යන නෙමෙයි. ඉගෙන ගන්න නේ ඩිග්‍රී එකක් ගන්න. අන්න හරි ඉගෙන අපි ඩිග්‍රී එකක් ගන්න තමයි කැම්පස් ආවේ කොළෝ යන නෙමෙයි. ඒ නිසා වැලන්ටයින් අත් දාලා නැහැ. ඉතින් තමයි එනක තද බඳින්න ඉන්නේ. ඩිග්‍රී තමයි වැදගත්. ඔයා මොකද කරේ? ඇයි බන්ද රයිස් කුකර් පවා කතාද වනේ? ඉතින් කොහොමද? ඔයා මොකද කරේ? මොකද? වැලන්ටයින් දවසේ. එකකින් මොකක්ද නරි හාමුදුරන්ගේ පණ ඇහුවා. උදේ 8ට. සිරවට පොදු දරුවෝ. ඒ උදේ 8ට පණක් ගියානේ මම. මූවි මයර යෝග දහන්සක් මනට යන්න හිටියේ කොයිද ඉතින් මූ පොල්ල තිබ්බනේ. උඹත් ගෙදර ගියානේ. අනේ අපි යහන බලන්න. රූම් එකට වෙලා හිටියා මම විතරනේ රූම් එකේ හිටියේ ඔක්කොමයි ගිහිල්ලා. ඔය සතිය ඔක්කොම ගෙදර ගියා මේ මුතුයි අපේ විමානි විතරයි හිටියේ. වැලන්ටයින් නෑ. මේ සුදුනාට විතර වැලන්ටයින් තිබ්බා. චොක්ලට් එකක් ගන්න නේ. අසිනියාපත් එක්ක ගන්න විශ්වගේ. අපේ නවෝ ඉන්නවා. සෙව් ඉන්නවා. මං එනකන් හිටියේ නෑ නෑ. ඔව් ඔව් මෙයාලා හිටියේ. ඔච්චර තරිපත් එක්ක කන්න පුළුවන් කිව්වම තවත් එකක් කරා. හායි ගයිස්. ඔඩි ස්ටිකර් දාලා ඒව කරලා ගන්නෙ. වැලන්ටයින් දවසේ මිල් කරේ. වැලන්ටයින් නම් සමරලා කෝල් ගත්තා. මෙයා නම් සමරනෝ කොහොමද? මොනද හම්බුනේ? හම්බෙන්න අපි ගියේ නෑ මීටින් හායි. ගොඩ දවසකින් හම්බුණා විවිධ දාලා ගන්න කන්නේ. අපිට දැන් ලෙක්චර්ස් අරගෙන මෙයාට දැන් ලැජ්ජ. හායි. අපි දැන් ලෙක්චර් එකට වෙලා ඉන්නේ. එකේ ඉඳන් 3 වෙනකම් ඉන්ටර්මීඩියට් මයික්‍රෝ ඉකොනොමික්ස්, 3 ඉඳන් 5 වෙනකම් මැතමැටිකල්. ඊට පස්සේ පහට තමයි ඉවර වෙන්නේ. තාම දැන් 1ට 5 වෙලාව. දැන් ලෙක්චර් එකට ආවට පස්සේ වෙලාව යනවා. දැන් මේ පැය 3 ගියා තේරුන්නේ නැහැ. ඔය කයි විදිහට හිටියා කෑවා. දැන් ලෙක්චර් එක පටන් ගත්තට පස්සේ වෙලාව යනවා. සමාධි නෙට් මේ කියා බෙහෙත් ගන්න සනීප නැහැ කියලා මෙඩිකල් එකට ගියා. ඉතින් තාම ආවේ නැහැ. සුදු නෝනට සනීප නැහැ බෙහෙත් ගන්න කියලා දැන් ආවේ. අඩෝ මේ පීනස් වෙදි නේද? මේකද නෑනේ. ඔය ෆ්ලේවර් එක මොනවාද මේ සින්දු මොනවාදනේ? පැය 4ක් එක දිගට ඉන්නවා. හිතනම් මම මේ ගාන දීලා මේ මොලේ ගන්න. ටිකට හදලා ඔන්න බලවම ඒක කැපුවා. ඊට පස්සේ මොලේට ඇදලා ටිකා. පොඩ ආයි මෙන්න මම බලන්න. එක්ස් වර්ගනේ ඩේට ගත්තා. අදට ලෙක්චර්ස් ඉවරයි ළමයි. අපි මේ බඩගිනි හැම තමයි හොස්ටල් කැන්ටින් එකේ. අපි අද දවසටම කෑවේ පරාට එකයි වඩේ එකයි. හරි මස්සරට වෙලා ඉන්නේ. බත් ඉවරයි. හරි මස්සරට වෙලා ඉන්නේ. print out එකක් ගන්නවා ළමයි හෙට තියෙන ඒක principal කියුට් එක. අති ලියන්න ඕනේ හරිනම් දැන් වෙලා නැහැ. හරි මහන්සි දවසම ලෙක්චර්ස් තිබ්බනේ. හෙට CA එකකුත් තියෙනවා ඉංග්‍රීසි වල ඒක පාඩම් කරන්නත් ඕනේ. අදහස් ප්‍රකාශ කරන්න අද දවසේ. අද දවස ඉතාමත් සතුටුදායක විදිහට නිම වුණා. ඒනට තියෙන සතුටක් නෑ. ලබන සතියේ මීට් සේරෝගෙම වැඩ වැඩි වුණා. වැඩ වැඩි වුණා. නෝට් ලියන්න තියෙනවා යාළුවේ. දෙන හොස්ටල් එකට යනවා. දැන් මම බෝඩින් එක යනවා. අපි මේ ඉස්සරහ පානේ දෙකට වෙනවා. අපේ කණ්ඩායම අපේ මං තනි වෙනවා. අපි මෙච්චර මෙහෙ ආවෙත් මෙයා නිසා මෙතනින් මෙයාට මේ ළඟයි. අපිට නැත්තම් කැම්පස් එක ඇතුළෙන්ම එන්න පුළුවන්. හොස්ටල් එකට. අපේ සඳු යනවා. බයි. හෙට එන්න. පාර බලන් කරපන් පාර. බයි සඳු. බයි. මම අද සෝෂල් වර්ක් ඩිග්‍රී ගැන කියනවා. ඒකට ඉස්සෙල්ලම සිලෙක්ට් කරගන්නේ අපිව ඩිරෙක්ට් ඉන්ටේක් තමයි ගන්න. සෝෂල් වර්ක් තියෙන්නේ
අපේ චෑරුදුම්පුර කැම්පස් එකේ වගේම පේරාදෙණිය කැම්පස් එකේ තියෙනවා. මේකට ගන්නේ ඒලව රිසල්ට් එකට. ඒ කියන්නේ සෙඩ් එක අනුව තමයි ගන්නේ. සෙඩ් එක වැඩි අයව සෝෂල් වර්ක් වලට සෙට් කරගන්නවා. අපි ඇප්ලයි කරාට පස්සේ සාමාන්‍යයෙන් ගන්නේ 1.7ට වැඩි වගේ අය. මගේ තිබුණේ 1.78යි. ඉතින් සෝෂල් වර්ක් ඩිග්‍රී එක ගැන අපිත් මුලදී දැනන් හිටියේ නෑ මොකද්ද කියලා. කැම්පස් එනකම් මොකද්ද කියලාවත් දන්නේ නෑ. මම නම විතරයි දන්නේ. ඊට පස්සේ ආවට පස්සේ අපිට කොහොමත් කැම්පස් එකම අපිට සබ්ජෙක්ට් 3ක් කරන්න තියෙනවා මේ. ඒක එකක් සෝෂල් වර්ක්, අනිත් එක අපි ඩිපාර්ට්මන්ට් එක සෝෂියොලොජි නිසා අපි අනිවාර්යයෙන් සෝෂියොලොජි කරන්න ඕන. තව අපිට වෙන ඉලෙක්ටිව් සබ්ජෙක්ට් එකක් කරන්න පුළුවන් වෙන ඩිපාර්ට්මන්ට් එකකින්. මම කරේ සයිකොලොජි, ක්‍රිමිනොලොජි වගේ දේවල් කරන්නත් පුළුවන්. ස්ටැක් කරපු ළමයිදුත් අපේ ගිහින් හිටියා. ඉතින් සෝෂල් වර්ක් අවුලක් නෑ. ඉංග්‍රීසි මීඩියම් තියෙන්නේ. ටික දවසක් ගියාම අපිට ඒක අල්ලගන්න පුළුවන්. ඉතින් හොඳ ඩිග්‍රී එකක්. ඒ වගේම අපිට හොඳ ජොබ් ෆීල්ඩ් එකක් තියෙනවා. ඒක ඕස්ට්‍රේලියාව වල තමයි වැඩිපුරම වැලියු වෙන්නේ. ඔයාලා රට යන්න ඉන්නවනම් හොඳ ඩිග්‍රී එකක් මේක. ඉතින් තව ලංකාවෙත් හොඳ ජොබ් ෆීල්ඩ් එකක් තියෙනවා. এডুকেෂන් පැත්තෙන්, ඒ වගේම මෙඩිකල් පැත්තෙන්, ඒ වගේම ඔයාලා බන්ධනාගාර, ඒ වගේ පැති වලට පරිපාලන පැත්තට යන්න ඉන්නවා නම් ඒත් හොඳයි. තව යුනිසෙෆ්, ඒ වගේ ගොඩක් ජොබ් ෆීල්ඩ් මේ ඩිග්‍රී එකේ තියෙනවා. ඉතින් ඔයාලත් අපේ ඩිග්‍රී එකට එන්න. අපි මේ දැන් ඉවෙන්ට් එක කරන්න ලෑස්ති වෙන හැදුවේ. හරිද? යන්න හදනකොට ඉවෙන්ට් එක ඉවර. යන්න හදනකොට දැන් ඉවෙන්ට් එකේ අන්තිම හරියට තියෙන්නේ. ඉතින් එහෙමයි කියලා අපි සැලෙන්න බෑ ලෑස්තිත් වෙලා ඔක්කොම අපේ අජෙන් ලිෆ්ට් එකත් ගාලා හිටියේ. මම ලෑස්ති වෙලා හිටියේ. අපි දැන් ඉවෙන්ට් එකක් බලන්න යන ලෑස්ති වුණා. හරිද? 4ට තමයි ඉවෙන්ට් එක පටන් ගත්තේ. අපි හිතුවේ නෑ ඉවෙන්ට් එක මේ ඉවර වෙයි කියලා මෙච්චර කලින්. දැන් වෙලාව කීයද? දැන් වෙලාව 6යි. ඉවෙන්ට් එක ඉවරයි. අපි දැන් තමයි යන්නේ. ගිහිල්ලා බලනවා මොකද්ද වෙන්නේ කියලා. බලලා ඇවිල්ලා කියන්න නේ ඇසින් කියන බලන්න යනවා. ඔක්කොම එතනින් කට විසිරලා යනවා. ජීවිතේ රස කරනවා. ජීවිතේ පොදු. නේද? අපේ ඇසි සාරි ගුට්ටනගෙන ලස්සන ලෑස්ති වෙලා දැන් ඉවර නැහැ තව ලාවට එනවා. හැබැයි අන්තිම සිද්දුද මම දැන් කරන්නේ. අපේ ෂෙවි අපිට එන්න එපා කියලා අන්නත්
ചെവി ചെവി අපි ඉවර නෑ අපි ඉන්න. අපි ඉවෙන්ට් එක ඉවර වෙලා කණ්ඩ ආවනේ දශිනි. ඔව් කියන්න අයියේ. අශිනි බීම් එකක් ගත්ත ඒක මෙලව රහන්න නෑ කියන්න. බෙහෙත් නෑ නේ පොඩ්ඩක් බීම. මේ ඉවරයි. අදට ඉවරයි. අද අපේ වැලන්ටයින් කොන්සර්ට් එක තිබ්බා. ඉතින් අපි ලෙක්චර්ස් ඉවර වෙලා ඒකට ඉඳලා කෑමත් අරගෙන දැන් මේ යන ගමන්. ඒක සුපිරි. සුපිරිම සුපිරි ඒක. සෙව් ඉන්නවා අපේ කොට දවසකින්. අපේ නිලිය දෙන්න ඉන්නවා. රැයට කන්න ගෙනාවේ. පේනවත් දන්නේ නැහැ ළමයි ඔයාලට. මේ තමයි අපේ රෑ කෑම. 7:42යි 8:00 එකකින් ආව යාළුවනේ. එන්න අපේ ගෙදරට. අර සිද්ධියල අපි දැන් යනවා උඩට. බායි. අපේ අශී ලස්සනට යනවා. එන්න අපේ ගෙදරට. මාරි අඬන්නේ කිසිම හේතුවක් නැහැ. අද මැච් එකනේ. මේ එක පිට 6ව හගහනවා කියලා මාව දාන අඬනවා. බීමාලි කෝ මූණ පෙන්න මැච් එක බලනවා කට්ටිය. විමානි අඬනවා. මැච් එක බලලා විමානි අඬනවා. මගේ මේ කුඩු වඩේ ටිකක් තියනවා කාගෙද? අන්ත විදියට ගහනවා ලංකාව කනවා. ඕ මැච් එක අද සෝචනීයයි. ඉච්චක බලන්න. ඔයාලා ගියේ නෑ අරක බලන්න. නෑ මං අද ගෙදර ඉඳලා ආවේ. මට මහන්සි නිසා අපේ බිමාලි මැච් එක බලන ගමන් තේ හදනවා. අනිත් අය පාඩම් කරනවා. අපේ නවවතන පාඩම් කරනවා. නෝට් එකක් කරනවා.
මැච් එකට සිග්නල් නැහැ. අපේ හොස්ටල් එකට සිග්නල් නැහැ යාළුවේ. කැඩි කැඩි. මේ assignment දෙකක් ද කොහෙද තියෙන මේ බිමාලිට කරන්න ඔක්කොම පැත්තකට දාලා මැච් එක බලනවා. මැච් එක තමයි එක මොනවාද බිමාලි නවතම තොරතුරු මැච් එකේ? තොරතුරු හරිම සෝචනීයයි සිග්නල් නැහැ මෙතන. හැදුව නිසංග මේ වෙනට බෝල් 21කට ලකුණු 39ක් ගහලා තියෙනවා. ඔව් ඒ වගේම කුසල් බෝල් 10 කුසල් මෙන්ඩිස් ලොකුයි පොඩි බෝල් ගහන්නේ. 16ට ලකුණු 22ක් ගහලා තියෙනවා. තරගයේ අති විශිෂ්ටයි උත්කර්ෂවත් පබ්ගන්ද සටනක් යනවා. බලමු අපි. මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරයි කියලා. මේ බලමු. ඒ ඇස්සේ මේ දැන් බලන්නකෝ. ගොඩාක් නෝට් තියනවා ලියන්න. assignment දෙකකුත් තියෙනවා. හරිද? මොකද කරන්නේ? ඉතින් මේවා බලන්නත් එපායි. මේවා බලන්න අපිත් එපායි. බලනවා. ජය වේවා. ස්තුතියි. ඉංග්‍රීසි වල CA එකකුත් තියෙනවා. ඒක ඉතින් අපිට සතියනේ. මෙයාලට ලබන සතිය අපිට තියෙනවා මේ සතියේ. ඒක දෙකයි පණ කරේ. තුනක් තියෙනවා. 3න් 2යි 2මයි කියන්නේ. 2කින් 1යි කියන්නේ. ආශිනි තාරුක්ෂි දුකින් මේ අවස්ථාවේදී එයා කුසල් පෙරේරා උට්ටුනයි ඉන්නේ. වරක බාපත්‍රිකක් බොන්න වරක. මොකක්ද බිමාලි? එයා කුසල් පෙරේරා උට්ටුනේකට දුකින් ඉන්නේ. කොහොමද තමයි ක්‍රිකට් මැච් එකකට දන්නේ. මම දන්නේ 6:04යි ලකුණු ශානකයි වනිකවත්. මේ අපිට කිල්ල උඩන්නේ බා. පරයා. පරයා. පල්ලෙකනේ. ඔබ බොරු වරලා ඉදිරිපත් නොකර ඉඳපා. ගහයි පැත් එක තියෙන පල්ලෙකනේ. නෝ බෝලයක්. බෝලෙකුත් ෆ්‍රී හම්බෙනවා. 4ක් ගෙවුව 4ක්. අද දින්නොත් අපි ගොඩක් සතුටුයි. මැච් එක දින්නොත් මම සතුටුයි. නැත්ත ඇත්ත. මම සතුටුයි. ආයි assignment එකම submit කරා වගේ තමයි මැච් එක දින්න. ඒ සයිමන් කැලේ. හොස්පොට් එක රම්බම් මේ බලන්න මැච් එක. ඒ සයිමන් නම් කවද කරන්න වෙයිද මේව ලයිව් තියෙන්නේ. ඔල්ලුවේ සයිමන්ට් එකක් හදන්න තියෙනවා. මේ බිමාලි. ඔබත් ඔක කරන් පරයා. හැබැයි එන මම බලාපොරොත්තු වුණා මේ පාකිස්තානේ දිනයි කියලා යනවා යාළුවා මගේ සීන බොඳ කරා. මම නම් දැනගත්ත පාකිස්තාන පරාද වෙනවා කියලා. මෙතන බන, මෙතන ක්‍රිකට්, මෙතන සයිකෝ, අතන ජපාන. මෙතන ජපාන්. කියන ගමන් ආධ්‍යාත්මික සුවයකුත් ලබලා ජපානයෙන් කතන්දරයකුත් අහලා නෝට් ලියනවා. මික්ස් එකක්. රීමික්ස් එකක් මේක. මේ රූම් එකම රීමික්ස් එකක්. එක එක જાති ඒවා. සාදු සාදු අර බණ කියනවා. මෙතන බන. සදා සත්‍ය භවන්තු දෙ. මෙතන kanji පාඩම් කරන අපේ නෙතු සයිකෝ assignment එක හදනවා අපේ නවෝ. නෑ නෑ නෝට් ලියනවා පුතා. නෝට් එක. ජපාන් නම් ජපාන් BC නම් BC සයිකෝ නම් සයිකෝ මැච් නම් මැච්. මැච් නම් මැච්. මොනවද ඕනේ ඕන එක්කින් දෙන්න. කැමති එක. මල් නම් මල් අර මල් නම් මල් මෙන්න මෙතන නිදාගෙන ඉන්න ගම මල මෙතන නෙවෙයි මෙතන තේරෙන්නේ නැතුව ඉගෙන ගන්න ඕන. ඔය ලවුත් නෑ ඉලවුත් නෑ මොකක්ද නෑ. සැලෙන්නේ නැහැ. සැලෙන්නේ නෑ කිසි දෙයකට. වැලන්ටයින් පාටියක් ගිහින් ආවේ. තනියේ. මේ කකුල් දෙක අතපය හතර තියෙන දිග අය කවුරුත් ඕනේ නෑ නේද බිමාලි? අන්න එක. සැලුන්නේ අපි තුන්දෙනා ලෑස්ති වුණා ගියා ගියා. නැටුවා. එරණ අපි හොඳම හරිය තමයි ගිහින් තියෙන්නේ. ඉවරයි කිව්වට ඉවරම නෑ.